හැමෝටම සුබ දවසක් වේවා. චිකෝයික් YouTube නාලිකාවට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට පෙන්වන්නේ කුකුල්ලුන්ට හැදෙන දරුණුම ලෙඩක් වන කොක්සිඩියෝසිස් රෝගයට හදන අත් බෙහෙතක්. ඉතින් අපි මේ අත් බෙහෙත හදාගන්න විදිහ සම්පූර්ණයෙන්ම ඔයාලට කියලා දෙනවා. ඒක නිසා වීඩියෝ එක ඉවරනකම බලන්න. අපි මුලින්ම ගස් ලබු කොළ ටිකක් පොඩිවට කඩාගෙන වංගෙඩියකට දාගන්න ඕන. මොකද අපි මේක කොටලා මේකේ යුස්ස තමයි අපි සත්තුන්ට බොන්න දෙන්නේ. ඉතින් අපි මේකට තව දේවල් ටිකක් එකතු කරනවා. වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න. ඔයා හරියටම මේක බලාගෙන ඔයාලගේ සත්තුන්ටත් හදලා දෙන්න. අපි ඊළඟට එකතු කරනවා මේකට සුදු ලුණු. ඊට පස්සේ මේකට ලුණු ටිකක් එකතු කරන්න ඕන. සුදු ලුණු එකතු කරනකොට බිගි දෙකක් වගේ ප්‍රමාණවත් හොඳටම ඔයාලට දැන් පේනවා ඇති අපි මේක ලුණුත් එකතු කරා. දැන් තියෙන්නේ මේක හොඳට කොටා ගන්න. ඔන්න දැන් අපි ගස් ලබු කොළයි සුදු ලුණුයි ලුණුයි ඔක්කොම එකට දාලා කොටාගෙන ඉවරයි. අපි මේකට එකතු කරන්න ඕන වතුර ටිකක්. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ විදිහටම බලලා ඔයාලා සත්තුන්ට දෙනකොට හදලා දෙන්න. ඔයාලගේ සත්තුන්ට සතියකට එකපාරක් වගේ මේ විදිහට හදලා දුන්නොත් කොක්සිඩියෝසිස් රෝගය නැති කරගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම සතියට සැරයක් ඔයාලගේ සත්තුන්ට මේ විදිහට හදලා දෙන්න. ඉතින් පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න. ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා එහා පැත්තේ notification bell එකත් on එකේ තියාගන්න. එතකොට ඔයාට පුළුවන් මම දාන වීඩියෝ ඔයාගේ ළඟටම ගෙන්න ගන්න. ඉතින් මගේ channel එකේ මම දාලා තියෙනවා ගම් කුකුල්ලුන්ට දෙන අඩු වියදමකින් හදාගන්න පුළුවන් කෑම වට්ටෝරු ටිකක්. ඒ ටිකත් ගිහිල්ලා අනිවාර්යයෙන්ම බලන්න. ඔයාට ගොඩක් වැදගත් වෙයි මේ වීඩියෝ ටිකත්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ අවසානයේටම බලා ගන්න පුළුවන් අපි මේක සත්තුන්ට දෙන විදිහ. ඉතින් අපේ සත්තුන්ට දීලා තමයි අපි ඒකෙන් ප්‍රතිඵලයක් ලැබුම් නිසා තමයි ඔයාලටත් මේ විදිහට කරන්න අපි කියලා දෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ ගම් කුකුල් පාලනය කොහොමද කරන්නේ හරියටම කියලා. ඉතින් ඒ දන්නේ නැති කට්ටියට කියලා දෙන්න තමයි මේ YouTube channel එක මම පටන් ගත්තේ. ඉතින් ඔයාලත් මේ channel එකෙන් මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම ඉතින් මතක් කරලා like එකක් comment එකක් දාගෙන යන්න. ඒක මට ගොඩක් වටිනවා. ඔයාලට ගම් කුකුල් පාලනය සම්බන්ධ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මට call එකක් දෙන්න කලින් comment එකක් විදිහට දාන්නත් අමතක කරන්න එපා. එහෙම දාන කට්ටියට විතරයි මම ඉස්සරහට උපදෙස් ලබා දෙන්නේ. මම එහෙම කිව්වේ 10 දෙනෙකුට එකම ප්‍රශ්නේ තිබ්බොත් 10 දෙනෙක් 10 පාරක්ම මට කෝල් කරනවා. ඉතින් එයාට කමෙන්ට් එකක් දැම්මොත් එතකොට අනිත් කට්ටියටත් ඒක බලාගෙන ඒකට උත්තරේ හොයාගන්න පුළුවන් කමෙන්ට් එකෙන්ම මට කෝල් කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න අපි ගස් ලබු කොළ ටික කොටාගෙන හොඳට පෙරාගෙනත් ඉවරයි. අපි දැන් මේකට වතුර ටිකක් එකතු කරන්න ඕන. ඉතින් ඔයාලගේ සත්තු බොන ප්‍රමාණය බලලා මේකට වතුර එකතු කරන්න. ඉතින් ඔයාලට තව දෙයක් මතක් කරන්න ඕන. ඔයාලටත් නිරෝගිමත් ගම් කුකුල් පැටව් අවශ්‍ය වෙනවා නම් ඉදිරියේදී අපෙන් ලබා ගන්න පුළුවන්. ඔන්න අපි දැන් බෙහෙත් එක හදාගෙන ඉවරයි. අපි දැන් මේ බෙහෙත් එක සත්තුන්ට දීලා බලමු. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඔයාගේ අදහසුත් මේකට එකතු කරන්න.
තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම ජය වේවා.